ආයිබෝවන් සුබ දවසක් කොහොමද ඉතින් කාලෙකින් හමු වෙනවා කියලා කියන්න බෑ ඉතින් මුල්වතර වෙන්න අපි මේ මුණ ගැහෙන්නේ නේද ඉතින් මොකටද මුණ ගැහුනේ දැන් මේ වගේ වයසක පොකක් දැක්කම නිකන් එච්චර හිතෙන්නේ නැහැ නේ අහන්න කියන දෙයක්වත් කමන්නේ නැහැ ඉතින් මම මේ නිකමට හිතුණා මට මේ රටේ දේවල් දිහා බලන් ඉන්නකොට මට හිතෙන දේවල් කියන්න ඕනේ කියලා. මට හිතෙන දේවල් ඔබට හිතෙන්නේ නැති බව මම දන්නවා. ඒ වුණාට කමන්නේ මට හිතෙන දේ මං කියන්නම්කෝ. එතකොට සමහර විට මට හිතෙන දේ ඔබට ටිකක් හරි හිතෙනවා නම් පොඩ්ඩක් ඉතින් අපි කතා බහක් කරමු. ඒ පළවෙනියෙන් මට හිතුණා මේ අපි ගැන කතා කරමු. සාමාන්‍යයෙන් අපේ රටේ අපි කියනවා අපි කොහොම උසස් ජාතියක් නේ 2500ක ඉතිහාසයක් තියෙන රජගොල්ලෙන් ඉඳලා මාව සංස්කෘතියක් නේ අපිට තියෙන්නේ. හැබැයි අපේ ප්‍රධාන ඇවතුම් පැවතුම් හතරක් තියෙනවා. ඕක පිළිවෙලට කෙරෙනවද කියලා කියන්නකො. මොකක්ද? පළවෙනිය. අපි කණ්ඩ දන්නේ නැහැ හරියට. ඒ වගේ තමයි බොණ්ඩ දන්නෙත් නැහැ. තැනක ගිහිල්ලා ඉන්න දන්නෙත් නැහැ. ඒ වගේම අඳින්න පළඳින්න දන්නෙත් නැහැ. අනිත් එක තමයි ඉතින් කියලා දැන් ඔකියත් බෑ. මල පහ කරන එක හරියට දන්නේ නැහැ නේ. ඉතින් ඔය කියපු ටික නිකන් ඉතින් අපුලක් වගේ දෙන්නේ නැති නේ. පළවෙනි මං කියන්නේ අපි කණ්ඩ දන්නේ නැහැ කියන්නේ ඇයි කියලා. අපි කණ්ඩ දන්නේ නැහැ ඇයි කියන්නේ අපි තැනකට ගියපම විශේෂයෙන් බලන්න ඔය මගුල් ගෙදරකට එහෙම ගිහින් අර බුෆේ එකේ දාලා තියෙන. ඕකේ දාලා තියෙන ඔක්කොම අපි බෙදා ගන්නවනේ කන්නේ. මස්ද මාළුද විත්තවද සැමන්ද අලද පරිප්පුද රූණු සම්පල්ද අච්චාරුද චට්නිද තියෙන මොනවද තියෙන්නේ ඔක්කොම බෙදා ගන්න. බත් වර්ග කීයක් විතර තියෙනවා. ඒ ඔක්කොම බෙදා ගන්න. හැබැයි කණ්ඩ ගිහින් කණ්ඩ බෑනේ. ඔය ඔක්කොම කණ්ඩ පුළුවන් බෑ. ඉතින් වෙන්නේ මොකද? බග ප්‍රමාණයක් අපතයක්. ඒ වගේම බලන්න මලගයක් වුණාම පින්කම් ගයක් එහෙම තිබිලා බණ ගයවල් එහෙම තිබ්බා විශේෂ බලන්න එකතු වෙන ඉඳුල් කොට ඒ ආහාර අපත යන ආහාර ප්‍රමාණය ගත්තාම තව දෙන්නෙකුට තුන් දෙනෙකුට කන්න පුළුවන්. නිකන් හිතලා බලන්නකෝ. ওই ආහාර ටික ඔතෙන්ද ගෙන්න කොච්චර දෙනෙක් මහන්සි වෙනවද? ගොවියා මහන්සි වෙන්න ඕන. එළවලු ටික හදන්න මහන්සි වෙන්න ඕන. ඒ වගේ එන්න ඕන. ගෙනල්ලා ওই විදියට සුද්ධ බුද්ධ කරලා උයලා පීලා කොච්චර වෙහසක්. කොච්චර වියදමක්ද. මේ සියල්ලම අවසානයේ කුරුමක් කියනවා. අපතේ. එහෙමනේ. ටිකක් හිතලා බලන්න එතකොට අපි කන්න දන්නවද කියන්නේ? Tamanda කන්න පුළුවන් ප්‍රමාණය පොඩි ප්‍රමාණයක් නේ අපිට කන්න පුළුවන්. ඒ ප්‍රමාණි තෝරගත්තා නම් ඇතිනේ නේද? ඊළඟට බොණ්ඩ දන්නේ. බොණ්ඩ දන්නේ. බොණ්ඩ දන්නේ නැහැ කිව්වම දන්නේම නැහැ තමයි. සමහරු මම මේ කතා කරන්නේ ජලයේ පානේ නෙවෙයි. ජලයේ පානයත් කියන්න ඕන. අපි ඇඟට ඇති වෙන්න වතුර බොන්නේ නැහැ. ඒක එහෙමනේ. බොණ්ඩ කියපුවාම දැන් වතුර බොණ්ඩ කිව්වත් සාමාන්‍යයෙන් අපේ දවසට අවශ්‍ය ජලයේ ලීටර් 5ක් 4ක් කියනවා. අඩුම ගානේ ওই ප්‍රමාණය අපි බොන්නේ නැහැ. ඒ වගේම තමයි හැන්දෑවට ওই සමහර කට්ටිය එකතු වෙලා ඉතින් බොන්න පටන් ගන්න ඒවා තියෙනවනේ. ඒ බීම උනත් බොන්න දන්නේ. මොකද දන්නවද? මම එහෙම කියන්නේ සමහරු බොන්න පටන් ගන්නකොට හිතනවා අපි ඉන්නේ දෙන්නයි තුන් දෙනයි බෝතලයකින් විතර ඇති කියලා. හැබැයි ඔක වැඩේ යනකොට ලෝකේ තියෙන අවසාන අරක්කු බෝතලේ වගේ බොන්න ඇරගෙන මදි වෙලා හොයන්න යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔක දිගින් දිගට ගිහිල්ලා අවසානයේ මහා විනාශ බවට පත් වෙලා තියෙනවා. තව දේවල් කියන්න පුළුවන්. ඒවා අපි පස්සේ කතා කරමු. ඔබ මේකට අකමැති වෙන්නත් පුළුවන්. ඒක නිසා. ඊළඟ එක අපි තැනකට ගිහම ඉන්න දන්නේ නැහැ කියන එක. විශේෂයෙන් බලන්න ඔය බැංකුවක, ඉස්පිරිතාලෙක, රෝහලක ගිහින් පොලිමේ ඉන්න ගිහම ඉන්න බෑ. පොලිමේ බයිනවා. වෙන තැනක පොලිං ලස්සනට හැදිලා තිබ්බත් අපිට ඕන හරි ඉක්මනට පොලිමෙන් පැනලා යන්න. ඒ කියන්නේ අපි ඉන්න තැනක දන්නේ නැහැ. අඳින්න දන්නේ නැහැ කියන්නේ දැන් මම දැකලා තියෙනවා ඔය විශේෂයෙන් ඔය අපේ ප්‍රධාන පූජනීය ස්ථාන වලට පිළිවෙලකට ඇඳගෙන යන්න කියලා කියනවා. නමුත් විදේශිකයන්ට රෙදි අඳිනවා වගේ මම දැකලා තියෙනවා අපේ මේ සිංහල බෞද්ධයන්ටත් රෙදි අඳින්න සිද්ධ වෙලා තියෙනවා. එතන ඉන්න ආරක්ෂක අංශේ කට්ටිය මම හොඳට දැකලා තියෙනවා. එහෙම අඳලා යවනවා. ඒ කියන්නේ අපි තැනකට යන්න දන්නෙත් නැහැ. අනිත් එක තමයි අපි නියම විදියට මල පහ ගන්න දන්නේ නැහැ. නිකන් බලන්න ගිහලා පොදු වැසිකිළියක් ගාවට කිට්ටු වෙන්න බෑනේ. ඒක
කිට්ටු වෙනකොට අපි දන්නා කිලෝමීටරයක් කියා අපිට ගියත හැකි කිලෝමීටරයක විතර දුරින් ඉඳන් ගියත හැකි ඔන්න අහවල් තැන මහජන වැසිකිළියක් තියෙනවා. නමුත් මම දන්න විදිහට අපේ විදේශගත වෙච්ච මිත්‍රයෝ එහෙම කියලා තියෙනවා. ඒ රටවල ඔය වගේ තියෙනවා. එහෙම නෑ. හරි පිරිසුදු පිළිවෙලයි කියලා. ඉතින් ඕන් ටික තමයි කියන්න ඕනේ. තවත් දේවල් කියන්න. ඉතින් මොකද හිතෙන්නේ? පොඩ්ඩක් බයින්නකෝ බලන්න. බැනලා ඔය යටින් දාන්නකෝ. එතකොට ඊළඟ දවසේ කතා කරමු. ස්තුතියි. අහගෙන හිටියද?